අයිබෝවන් හැමෝටම අදත් අපේ චැනල් එකත් එක්ක එකතු වෙන ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ සයිවර් කඩේ වගේම රසවත් විදියට තෝසෙයි සාම්බාරු වද්දකුයි හදාගන්නේ කොහොමද කියලා. මම මුලින්ම තෝසෙ මිශ්‍රණය රසවත් කරන තෙම්පරාදුව තමයි හදාගන්නේ. මම පෑන් එකට මේ විදියට තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට අපතේ හැඳි භාගයක් එකතු කරගන්නවා. අප ටික මේ විදියට පැදෙද්දි ඒකට මම පොඩියට කපාගත්ත සුදු ලුණු බිඩි 3ක් එකතු කරගන්නවා. ඒත් එක්කම මම හීනයට කපාගත්ත ලුණු ගෙඩියකුත් මේ විදියට එකතු කරගන්නවා. දැන් මේක විනාඩියක් විතර මේ විදියට හොඳට ටෙම්පරාදු කරගන්න ඕනි. ඊට පස්සේ මම අවමිරිස් කාල් දෙකක් පොඩියට කපාගෙන එකතු කරගන්නවා. ඒ වගේම මම කරපිංචා ටිකකුත් මේ විදියට පොඩියට කපාගෙන ඒකට එකතු කරගන්නවා. දැන් මේක විනාඩි 3ක් විතර හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. දැන් මම මේක ලිපෙන් බා ගන්නවා. අපි දැන් යමු තෝසෙ මිශ්‍රණය හදාගන්න. මුලින්ම මම හාල් පිටි ග්‍රෑම් 100ක් මේ විදියට භාජනයට දාගන්නවා. ඒකට මම උදු පිටි ග්‍රෑම් 100ක් සහ පාන් පිටි ග්‍රෑම් 50ක් එකතු කරගන්නවා. දැන් මම මේකට ලුණු තේ හැඳි භාගයක් සහ ඊස් තේ හැන්දක් එකතු කරගන්නවා. ඔක්කොම ටික එකතු කරගෙන මේ විදියට හොඳින් කවලම් කරගන්න ඕනේ. ඔයාලා මතක ඇතුව උදු පිටි සහ හාල් පිටි ප්‍රමාණය සමානව ගන්න ඕනේ. මම මෙතන පොල් කිරි මිලිලීටර 450ක් අරගෙන තියෙනවා. ඔයාලට පොල් කිරි වෙනුවට වතුර උනත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක මේ විදියට ටිකෙන් ටික එකතු කරගෙන කවලම් කරගන්න ඕනි. ඒ වගේම මතක් කරන්න ඕනි ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මම දැන් මේ විදියට පීට එකක් යූස් කරලා විනාඩි 2ක් විතර හොඳට mix කරගන්නවා. මිශ්‍රණය මේ විදියට තදගතියට තියෙනවා නම් තව වතුර ටිකක් එකතු කරගෙන බීට් කරගන්න. දැන් අපේ මිශ්‍රණයේ පදම හරි. මේ විදියට ගොඩක් දියාරු නැති වෙන්න හදාගන්න ඕනේ. දැන් අපි කලින් සදාගත්ත තෙම්පරාදු මිශ්‍රණය මේකට දාලා හොඳින් කවලම් කරගන්න ඕනේ. මේ තෙම්පරාදු එක නිසා තෝසෙ එක තවත් රසවත් වෙනවා. දැන් පැය භාගයක් විතර ඊස් ටික ඇක්ටිව් වෙනකන් තෝසෙ මිශ්‍රණය භාජනයකින් වහලා තියාගන්න. ඒ අතර අපි සාම්බාරු වද්ද හදාගන්න යමු. මුලින්ම මම මේ විදියට මැටි අට්ටියක් ලිපේ තියාගන්නවා. ඒකට මම මේ විදියට පොඩියට කපාගත්තු වට්ටක්කා, වම්බටු, කැරට් සහ අල එකතු කරගන්නවා. දැන් මේකට මම කහ තේ හැඳි භාගයක්, තුන පා තේ හැන්දක්, ඉරිස් කුඩු තේ හැන්දක් සහ ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. දැන් මේ ටික වැහෙන්න වතුර ටිකක් එකතු කරගන්න ඕනේ. දැන් මේ විදියට ඔක්කොම මික්ස් කරලා විනාඩි 5ක් විතර තම්බ ගන්න ඕනේ. දැන් විනාඩි 5කට විතර පස්සේ පරිපූර්ණයෙන් 20ක් විතර මම මේ විදියට එකතු කරගන්නවා. අයිත් හොඳින් කවලම් කරලා විනාඩි 20ක් විතර තැම්බෙන්න තියෙනවා. මේ තියෙන විනාඩි 20කට විතර පස්සේ දැන් හොඳින් එළවලු ටික තැම්බිලා තියෙන්නේ. අපි දැන් මේක ලිපෙන් බාගෙන සාම්බාරුවට දාන තෙම්පරාදුව හදාගන්න යමු. මම මුලින්ම මේ විදියට පෑන් එකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික හොඳින් රත් වීගෙන එනකොට අප තේ හැඳි භාගයක් සහ උළුවල් තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. දැන් මේක හොඳින් බෙදෙද්දී පොඩියට කපාගත්ත සුදු ලුණු බිඩි 3ක් විතර එකතු කරගන්නවා. සුදු ලුණු ටික බෙදීගෙන එනකොට සිහින්ම කපාගත්ත ලුණු ගෙඩි භාගයකුත් එකතු කරගන්නවා. දැන් මම වීලි මිරිස් කාල් දෙකකුත් එකතු කරගෙන මේ ටික හොඳින් කපලම් කරගන්නවා. ඒකට මම රම්පි කරපිංචා සහ තක්කාලි ගෙඩියකුත් පොඩියට කපාගෙන එකතු කරගන්නවා. දැන් මේ ටික විනාඩි 5ක් විතර හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. දැන් සාම්බාරු වත්තට අපි හදාගත්ත තෙම්පරාදු ටික එකතු කරගන්නවා. දැන් මේක හොඳින් මම කවලම් කරලා පොල් කිරි මිලිලීටර 100ක් එකතු කරගන්නවා. එකතු කරලා තවත් විනාඩි 5ක් විතර මේක තම්බ ගන්න ඕනේ. දැන් අපි සාම්බාරුව රෙඩි. දැන් අපි යමු තෝසෙ ටික හදාගන්න. මේ තියෙන පැය භාගයකට විතර පස්සේ තෝසෙ මිශ්‍රණය ඊස්ට් එක හොඳට ඇක්ටිව් වෙලා තියෙන්නේ. මම දැන් ඒකට වතුර ටිකින් ටික එකතු කරගෙන මිශ්‍රණය ටිකක් දියාරු කරගන්නවා. මිශ්‍රණය මේ පදම වෙනකන් දියාරු කරගත්තට පස්සේ අපිට තෝසෙ ටික හදාගන්න පුළුවන්. මම දැන් තෝසෙ මිශ්‍රණය පෑන් එකට මේ විදිහට දාගෙන හැන්දෙන් හොඳට තුනී කරගන්නවා. මතක ඇතුව පෑන් එක මීඩියම් හීට් එකේ තියාගන්න. දැන් මම විනාඩි 2ක් විතර ගියාට පස්සේ තෝසෙ එක අනිත් පැත්ත හරව ගන්නවා. අනිත් පැත්තත් විනාඩි 2ක් විතර මේ විදිහට පුච්ච ගන්න ඕනේ. මම ඔයාලට බලා ගන්න තව එකක් හදන හැටි මේ විදිහට පෙන්නන්න.
මං දැන් තෝසෙ ටික හදාගෙන ඉවරයි. මම මේ මිශ්‍රණයෙන් තෝසෙ 12ක් විතර හදාගත්තා. මේ විදිහට තෝසෙ හැදුවාම හරිම රසයි. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. Thank you.